පොලිසිය හැසිරෙන විදියෙන් මේ රටේ ආණ්ඩුව පැහැදිලිවම පොලිසිය තමන්ගේ දේශපාලන හස්තයක් විදිහට මෙහෙවන බව පේනවා. දැන් එක පැත්තකින් සංවිධානාත්මක අපරාධ වැඩි වෙනවා. හැබැයි පොලිස්පතිවරයා හෝ පොලිසිය ඒව වළක්වන්න ක්‍රියාමාර්ග අරගෙන තියෙනවද? හැබැයි තවත් පැත්තකින් පක්ෂයේ මහලේකම්වරයා සාගර කාර්යවසම් මහත්මයා ප්‍රකාශයක් කරාම ඉතාමත් වේගෙන් පරීක්ෂණ කටයුතු කරලා කඩ උතර දෙන්නත් එන්න කියනවා. හැබැයි ඉතින් දිනෙන් දින දැන් වෙඩි තියෙනවා විතරක් නෙවෙයි දැන් ගෙවල් වල බෝම්බ ගහලත් යනවනේ. අර 88 89 වගේ. ඒ තත්ත්වෙට මේ රටේ ජනතාවගේ ආරක්ෂාව සම්බන්ධයෙන් ගැටලුවක් ඇති වුණාම ඒකට ක්‍රියාත්මක නොවන පොලිසිය පක්ෂික මහලේකම්වරයෙක් වෙනුවෙන් කඩිනමින් ක්‍රියාත්මක වෙනවා. ඒ කියන්නේ පොලිසිය පැහැදිලිවම දේශපාලන හස්තයක් බවට මේ ආණ්ඩුව පාවිච්චි කරනවා. ඒක තමයි සාගර කාර්යවසම් මහත්තයා කිව්වේ. ඒ වගේම ආරක්ෂක නියෝජ්‍ය ඇමතිවරයා ජාතික ආරක්ෂාවයි මහජන ආරක්ෂාවයි දෙකක් කියලා දැන් එයා දිවි ලෝකෙ ඉන්නේ වැඩිපුර ඉන්නේ. මම දැන් පොළොවට බහැලා දැන් කියනවා මේක දෙකක් කියලා. එයාමනේ කිව්වේ දිවි ලෝකෙ ඉඳන් එනවා කියලා. ඉතින් මේ ආණ්ඩුව පැහැදිලිවම උත්සාහ කරනවා තමන්ගේ ඒකාධිපති පාලනයකට මේ රට අරගෙන යන්න. දල් වලින් බන්ධනාගාරයේ සිරකරුවන්ගේ සුබසිද්ධිය සඳහා සුබසාධනය සඳහා කීයක් වියදම් කරාද? බන්ධනාගාර වගේම අධිකරණ පද්ධතිය තුළ යටිතල පහසුකම් හදන්න වෙන් වෙච්ච මුදල් කීයක් මේ ආණ්ඩුව වියදම් කරාද? ඉතින් ඒවට උත්තර දෙන්නේ නැතුව අද ආණ්ඩුව මේක විපක්ෂයේ කුමන්ත්‍රණයක් කියලා හොවා දක්වන්න හදනවා නම් ඒක ආණ්ඩුවේ බංකොලොත් භාවය. සහ මේ ආණ්ඩුවේ නොහැකියාව සහ ජනාධිපතිවරයාගේ නොහැකියාව. ඔබට වෙන් වෙච්ච වෙන් වෙච්ච මුදල් වලින් බන්ධනාගාරයේ රඳවියන්ගේ සහ බන්ධනාගාර නිලධාරීන්ගේ සහ බන්ධනාගාර පද්ධතිය යටිතල පහසුකම් වැඩි කරන්න ඔබ කොච්චර මුදල් වියදම් කරාද? ඉතින් මේවට අධිකරණ ඇමතිවරයා උත්තර දෙන්න ඕනේ. දැන් මට බැලලා වැඩක් වෙන්නේ නෑ මතුමා. වඩ උත්තර දෙන්න. ඒ වගේම තමයි විශේෂයෙන්ම දැන් පහළ ඉඳලම ඉහළ දක්වාම ආණ්ඩුවට යම් කිසි දෙයක් කරනවා නම් සමාජ මාධ්‍ය යොදාගෙන තාම මහත් ආකාරයෙන් මහා මර්ධන ක්‍රියාවලියක් ක්‍රියාත්මක වෙනවා සමාජ මාධ්‍ය දකින්නකොට සංවිධානාත්මකව. يعني ගෙදර ගමේ පුංචි කෙනාගේ ඉඳලා ඉහළම කෙනා සහ විශේෂයෙන්ම මහා නායක ස්වාමීන් වහන්සේලා පරිසල් වලට මේ මර්ධනයට ඇයි ඔබතුමාලා නිහඬ වෙන්නේ? නේද JVP ගේ හැටිනේ. මර්ධනය කියන එක JVP ගේ කොටසක් නේ. ඔය මර්ධනයම තමයි දැන් පොලිසිය හරහා දේශපාලන අධිකාරියට මාධ්‍යයට සමාජ මාධ්‍යයට ගේන්නේ. ඔය මර්ධනයම තමයි ගොවියට ගෙනල්ලා තින්නේ. ගොවිය එළියට බැස්සම කසිප්පු කාර්යය කිව්වේ. ඔය මර්ධනයම තමයි වෛද්‍යවරුන්ට ගෙනාවේ. වෛද්‍යවරු තමන්ගේ වෘත්තීය කාරණා ගැන කතා කරාම හොරු කියලා කිව්වේ. ඔය මර්ධනයම තමයි ව්‍යවසායකයට ගේන්නේ. ව්‍යවසායකයෝ තමන්ගේ බදු ප්‍රශ්න ගැන කතා කරනකොට තව බද්ද වැඩි කරලා කටවහන් ඉඳපන් කියලා කිව්වේ. ඔය මර්ධනයම තමයි මේ රටේ පුරවැසියට අවසානයේ ගේන්නේ. උපායධාරීන් රස්සයිල්ලන් ගියාම ගහලා ලෙව්වේ. ඔය මර්ධනයේ කොටසක්. ඒ තමයි මේ ආණ්ඩුවේ ස්වභාවය. ඉතින් JVP එකෙන් ඌට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්න පුළුවන්. බෑ ඉතින් අපි ආණ්ඩුවටත් කියන්නේ මේ ඔබ කොතරම් මේ රටේ විපක්ෂය සහ ජනමතය මර්ධනය කරන්න හැදුවත් ඔබ කොතරම් මේ රටේ ජනතාව පාගලා බිම දාලා නිශ්ශබ්ද කරන්න හැදුවත් අපේ රටේ ජනතාව එහෙම නිශ්ශබ්ද වෙන්නේ නැහැ.